සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම. වෙනදා වගේම ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මං හිතනවා. අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ ලස්සන හවස් වරුවක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. මම මුලින්ම හදන්නේ මගේ මේ හවස් වරුව පටන් ගන්න කලින් හොඳ වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගත්තට මදිනේ ඉතින් සුවඳට ඉන්නත් ඕනින්නේ නේද? මේ තියෙන්නේ මං ඉස්සර ඉඳන් ආස කරනම සුවඳ. ඉතින් වොෂ් එකක් දාගෙන රීෆ්‍රෙෂ් වුණාට පස්සේ මම මේ හදන්නේ මුළු ගෙදරටම සුවඳ දුම් අල්ලන්න. ඉතින් ඒකට ඕනි පොල් කටු ටික මේ විදිහට පිච්චෙන්න දාලා අපි යමුකෝ ඊළඟ වැඩේට. හවස් වරුවට මං ආසාවෙන්ම කරන දෙයක් තමයි ගෙදර බුදු පහන තියන එක. ඉතින් දැන් මං ලෑස්ති වෙන්නේ ඒකට. සුවඳ දුම් ටික අල්ලන්න පොල් කටු ටික ලෑස්ති වෙනකන් මම මේ හදන්නේ පහන තියෙන තැන හොඳින් පිරිසිදු කරගන්න. දැන් මං හදන්නේ මට පහන තියන්න ඕනි මල් ටික මේ විදිහට ලස්සනට ලෑස්ති කරගන්න.
මල් ටික ලෑස්ති කරලා ඉවරුණාට පස්සේ මම මේ හදන්නේ මුළු ගෙදරටම සුවඳදුම් අල්ලගන්න. මේ විදිහට හවසට සුවඳදුම් ඇල්ලුවට පස්සේ මුළු ගෙදරම හරිම නැවුම් ගතියක් තමයි තියෙන්නේ. ඒ විදියට සුවඳදුම් ටික අල්ලගත්තට පස්සේ මම මේ හදන්නේ ගිලන්පස පූජා කරන භාජන ටික ඔක්කොම හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. ඊළඟට අපි ගිලන්පස ටිකත් හදාගමුකෝ නේද? ඉතින් මේ විදිහට තමයි මම ගිලන්පස ටික ලෑස්ති කරගත්තේ. අපි ලෑස්ති කරගත්ත හැමදේම බුදුහාමුදුරුවන්ට පූජා කරලා අපි බුදුන් වඳිමු නේද? ඇත්තටම මේ වෙලාවෙදී නම් මගේ හිතට පුදුම සැනසීමක් තමයි දැනෙන්නේ. ඒ විදියට නිදහසේ බුදුන් වැන්දට පස්සේ මම මේ හදන්නේ ගෙදර ජනෙල් ටික ඔක්කොම වහගන්න. ඒ වැඩ ටික කරන අතරේ අපි චුට්ටක් කතා කරමුද? ඇත්තටම අපි අවුරුද්දේ අවසානයටත් ඇවිල්ලා නේද? ඉතින් ඔයාලට මේ අවුරුද්ද ගැන මොකද හිතෙන්නේ? මට නම් මේ අවුරුද්ද ගැන හිතන එකම දේ තමයි මේ අවුරුද්ද පුදුම තරම් ඉක්මනට ගෙවිලා ගියා කියලා.
ඉතින් කියන්නකො බලන්න ඔයාලට මේ අවුරුද්ද කොහොමද කියලා ඔයාලගේ හිතේ තිබුණ විදිහටම ඔයාලගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මේ අවුරුද්දේ පුළුවන් වුණාද? ඉතින් ඒ විදිහට තමන්ගේ ලස්සන හීන බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙන් සුබ පතනවා. ඒ වගේම මොකක් හරි හේතුවක් නිසා තමන්ගේ හීන බලාපොරොත්තු වලට යන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒවට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් මං හදන්නේ මගේ හවස තේ එක හදාගන්න. ඔන්න දැන් හස්බනුත් ගෙදර ආවට පස්සේ අපි පුංචි ගමනක් යන්න තමයි හදන්නේ. අද අපි යන්නේ නීරා ෆිල්ම් එක බලන්න. අපි යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ෆිල්ම් එක බලන ගමන් අපි දෙන්නට කන්න පුංචි පුංචි දේවල් ටිකක් ගන්න තමයි මේ හස්බන්ඩ් යන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන හවස්වරුව ගෙවුනේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. හැමදාමත් වගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වුණ ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි.